එළියට වෙලා ඉන්න එපා. ඉතින් සර්ප්‍රයිස් කරන්න ආවේ. යකෝ දැන් ඔබ හැම අනිත් හැම ලබ්බක්ම උදේ හවස කෝල් කර කියනවා. හරිද? උදේට මේ කිරි වීපු එකයි, කාපු එකයි, ගියපු එකයි ඔක්කොම කියනවා. අපි කොළඹ ඉඳන් නුවරේන එක ගැන කිව්වේ නෑනේ. සර්ප්‍රයිස් කරන්න අනේ ආවේ. දැන් ඉතින් ලබ්බේ සර්ප්‍රයිස් තමයි. ඉතින් මෙතනටලා ඉඳන් ඉඳන් මගුල. පොඩක් ඉන්න මම මේ යතුරු හිලෙන් බලන්න. ඒ යතුරක් නෑනේ. පොඩක් ඉන්න මම මේ channel එකකින්වත් බලන්නම්. නෑ අනේ ගෙදර කවුරුත් නෑ. පොඩ්ඩක් ඉනහම මම මේ යතුරුවක් තියෙනවද කියලා බලන්න. ඔය නාකි ජෝඩු හංගන්නේ මේ මල් පැලස් ඒත් නෑ බබා. මල් පැලත් කීයක් කියලා තියෙනවද? ඉතින් කොයි කියලා හොයන්නද යතුරුත් මාත්. නෑ කියහන්කෝ යතුරුකුත් මොන ලබ්බක යනවද මන් දන්නේ නෑ. කියලා යන්න එපා අප්පා මේ වයසක මිනිස්සු මොනවා කරනවද මන් දන්නේ නෑ අප්පා. මේ මෙයාවත් දාලානේ ගිහින් තියෙන්නේ. අනේ ඔයා කෑව දෙල්සා ඔයා කාලා දින්නේ. අනේ ඕකට නම් කැම නැති වෙන්නේ නෑ බබා. ඕක අනුන්ගේ ගෙවල් වලින් කරවල කන පූසනේ. නෑ මේක හොඳ හැදියාවට හැදිච්ච පූසෙක්. ඔන්න ආපනවා බොරු කියද්දි. දැන් ඉතින් මොකද අපි කරන්නේ? දැන් ඉතින් ඔටෝ තියාගෙන ඉඳන් ඉතින් මොනව කරන්නද මෙතන ඉඳගෙන. උඹෙත් මොලේ බබා. උඹටත් බබා මේ කෝල් එකක් දීලා කිව්වා නම් ඉවරයිනේ මගුල. ආවා මෙතන සර්ප්‍රයිස් කරන්න. මේ අතහ කරගෙන මගුල ආවා මෙතන හේතුව දාන්න. අම්මලත් ඉතින් දැන් මොකුත් නෑ දුවලා දෙන්නා හොඳට බන්දලා දීලා රට පුරා රෝන්දේ ගහනවනේ. අම්මෝ ඉතින් මාර මගුලක් නේ උනේ මේක. දුවලා දෙන්නවා අපේ කරේ ගැහුවා. දැන් යනවා රෝන්දේ. බලහන්කෝ වයසට වැඩ කරන්න කියලා ගෙදරට වෙලා ඉන්න බැරිද මගුල. මේ බලහන් මේ වතු වල හැටි. බලහ අතවතුවත් ගාලා නෑනේ මගුල. මේ අපිත් වයසට ගියාම එහෙම රවුම් ගහමු ඈ. අම්මේ එනාසෙතිනේ මං නම් එන්නේ උඹ ඵලයන් තනියෙන්. කෝල් කරාම බබා කෝල් කරාම අම්මලට. හෙලෝ අම්මේ මේ උඹලා කොහෙද ගිහිල්ලා ඉන්නේ? ඈ? දවස් දෙකකින් යකෝ මේ අපි ඇවිල්ලා ඉන්නේ. අනේ බුදු බබාලා අම්මේ මේ යතුරක් මල් පෝච්චියකවත් නැද්ද කියහන්කෝ. ඈ නෑ. අනේ අම්මේ මේ යන තැනක මල් පෝච්චියකවත් යතුර තියලා යමන්කෝ අනිත් එක මේ ලබ්බේ මොනව ගන්නද කියහන්කෝ. මේ වයසක ජෝඩුව විතරනේ ඉන්නේ. අනික හොරු ඇවිල්ලා මේකේ මොනව අරන් යන්නද? දැන් ඉතින් මොනව කරන්නද මේ බබා මේ නැල්ලු. දැන් ඉතින් මොනව කරන්නද? ඕකේ that's it bye.